හරි. ඊට තියෙන්නේ චලිත සමීකරණ equations of motion. මතකද? ඒකට මේ චලිත සමීකරණ කියන ඒවා අපිට ගොඩක් තැන් වලදී ඕන වෙනවා. හරි. මේක පදාර්ථයේ යාන්ත්‍රික ගුණවලදී සමහර ප්‍රශ්න වලදී ඕන වෙනවා. හරි. ඊට පස්සේ ගුරුත්ව ක්ෂේත්‍ර වලදී සමහර තැන් වලදී ඕන වෙනවා. හරි. චුම්බක ක්ෂේත්‍ර වලදී ඕන වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර වලදී ඕන වෙනවා. ඒ ගොඩක් තැන් වලදී ඕන වෙනවා. හරි. එතකොට මේ චලිත සමීකරණ කියන ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ නියත ත්වරණයෙන් චලිත වන අවස්ථාවලට විතරයි. එහෙනම් ත්වරණය වෙනස් වෙනවා නම් අපිට එතෙන්ට මේ කියන චලිත සමීකරණ දාන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් කියනවා හිතන්න. A වල ඉඳලා B වලට යනවා මොකක් හරි එක ත්වරණයකින්. A එක කියලා හිතන්න. B වල ඉඳලා C වලට යනවා වෙනස් ත්වරණයකින්. ඒ මීට වඩා වෙනස් නේ. එතකොට අපිට මෙතන ඉඳලා මෙතෙන්ට චලිත සමීකරණයක් එක සැරයක් දාන්න පුළුවන්. ආයෙ මෙතන ඉඳලා මෙතෙන්ට වෙනම චලිත සමීකරණයක් දාන්න පුළුවන්. හැබැයි A වලින්ද C වලට මේ ත්වරණය වෙනස් වෙනවා. ඒතර A වලින්ද C වලට එක සැරයකට චලිත සමීකරණයක් දාන්න බෑ. ඒක පැහැදිලිද? හරි. ඒතර ප්‍රස්තාර වලින් කරපු වගේ වැඩක් තමයි අපි මෙතෙන්දි කරන්නේ. හරිද? එතකොට මේක හරියට චලිත සමීකරණ ටික තේරුම් ගත්තාට පස්සේ මේ අපිට ගණන් ටික හදන්න පුළුවන්. ලොකු අමාරුවක් නෑ. පැහැදිලි? හරි. එතකොට දැන් මේ ටික ටික කියලා දුන්නාට පස්සේ ඔය දැන් ටියුට් එකකින් ප්‍රශ්න ටික දිනානේ. ඔය ටික අපි මාරුවෙන් මාරුවට මේ ප්‍රස්තාර වල සමීකරණ වල දෙකම හදමු. එතකොට හරි. පැහැදිලි? එතකොට මේ දෙකම ගැන අවබෝධයක් එනවා නේ? හරි. එතකොට මේ දැන් මේක ඇත්තටම මතක තියාගන්න කියලා එහෙම අමුතුවෙන් දෙයක් නෑ. මොකද 10 වසරේ චලිත සමීකරණ කීපයක් කරනවා නේ? 10 වසරේ කරනවා. අර ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ට ගණන් හදපු විදියේ ගැටලුවක් තමයි උතර තියෙන්නේ. හරිද? එක්කෝ හරියට තේරෙන්නේ නැතුව ගණන් ටික මොනවා හරි කඩපාඩම් ක්‍රමයකට හදලා තියෙන ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරිද? ඒක තමයි හදාගන්න බැරි. ඒතර මේක කලිවලා මේ ටික පහළ මට්ටමේ ගණන් වලින් ඉහළ මට්ටමේ ගණන් වලට හැදුවා පස්සේ ඕක හරියනවා. හරිනේ? මුලින්ම දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ නියත ත්වරණයක් තියෙන චලිත සඳහා විතරයි අපිට මේ කියන චලිත සමීකරණ දාන්න පුළුවන්. හරි. ඒකට අපි මෙතෙන්දී මෙන්න මේ වගේ පද කීපයක් අඳුර ගන්නවා. හරිද? මොකද එදා ඉඳලම පාවිච්චි කරන සංකේත කීපයක් තියෙනවා. ඒ සංකේත වලින් තමයි අපි අද චලිත සමීකරණ ඉගෙන ගන්නේ. හරිද? එතකොට මෙතන අපි ගන්නවා u කියන එක. u කියන්නේ මොකක්ද? ආරම්භක ප්‍රවේගය. ඒතර ආරම්භක ප්‍රවේගයට පාවිච්චි කරන සංකේතය තමයි u. හරි. ඒතර v කියන්නේ අවසාන ප්‍රවේගය. එතකොට a කියලා අපි ගන්න ඔයගොල්ලෝ දන්නවනේ ත්වරණය. ත්වරණය කියන්නේ අර නියත ත්වරණය. හරි. නියත ත්වරණය. s කියන්නේ විස්ථාපනය. ඒක සාමාන්‍ය සංකේතෙන්නේ. s කියන්නේ විස්ථාපනය. ඊට පස්සේ t කියන්නේ කාලය කියන්නේ ඔය චලිතයේ පවතින කාලය. අපි ඒකට කියන චලිත කාලය. චලිත කාලය. ඒතකොට මේ පද ටික දැන් මේ අපරිම උක්කෝ පාඩම් කරගන්න ඕනේ. මේක මොකද්ද කියන එක දන්නවනේ. නේ? හරි. ඒතකොට මෙන්න මෙහෙම චෛත්‍යයක් හිතන්න. හරි. මෙන්න සාපේක්ෂ මාර්ගයක චලිතයක් සිද්ධ වෙනවා. ඒතකොට මෙන්න මෙතෙන්දි තමයි අපි චලිතය සලකන්න පටන් ගන්නේ. හරිද? ඒතර අපිට අවශ්‍ය වෙන්නේ මෙතන එහා චලිතේ නේ අපි සලකන මොකද? ඒක තමයි අපි ආරම්භය කියලා කියන්නේ. හරිද? ඒතර මෙන්න මෙතනින් එන එයා අපි චලිතය සලකනකොට එයාගේ ප්‍රවේගය u. පැහැදිලි? මෙන්න පටන් ගන්න. මේක තමයි අපි ආරම්භය කියලා කියන්නේ. ආරම්භය. මේක පැහැදිලිනේ. නේ? ඒතර මෙන්න මෙතනින් අපි චලිතය සලකලා ඉවර කරනවා. මේක තමයි අවසානය.
ඒක පැහැදිලිද? ඒතකොට මෙතෙන්දි මෙයාගේ ප්‍රවේගය අපි බලනකොට v වල තිබුණා. මෙතනින් එහාට මේ චලිතය සිද්ධ වෙනවනේ. හැබැයි අපි සලකන්නේ නැහැ. පැහැදිලිනේ? ඊට පස්සේ මේ අතරතුර මෙයා ගිහිල්ලා තියෙන ත්වරණය ඒක මම මෙන්න මෙහෙම ලකුණු කරනවා. ඇයි ඒ? නියතයි කියලා කියන තුර මෙතනින් මෙතෙන්ට මෙයා ගිහිල්ලා තියෙන නියත ත්වරණය. පැහැදිලි? එතකොට ආරම්භය සහ අවසානය අතර මෙන්න විස්ථාපන. පැහැදිලි? එතකොට ඔන්න ඔය කියන පද ටිකනේ මෙතන තියෙන්නේ. නේ? ඔය කියන පද ටික මෙතන තියෙන්නේ. එතකොට මේ චලිත සමීකරණ දාන්න පුළුවන් තත්ත්වය පැහැදිලි වුණාද? හොඳට. එතකොට මේ ටික මතකයිනේ මේ ටික මොකද්ද කියන එක ඕන කෙනෙකුට මතකයි 10 වසරේ ඉඳලා. නේ? හරි. මෙහෙම ලියන්නකෝ. හරිනේ. ලියන්න. නියත ත්වරණයක් යටතේ චලිත වන වස්තුවක විස්ථාපනය ප්‍රවේගය ත්වරණය කාලය සම්බන්ධ කෙරෙන සමීකරණ කිහිපයක් ගොඩ නැගිය හැක. එහිදී පහත සඳහන් සංකේත භාවිත කරනු ලැබේ. මෙන්න මේ ටික ලියන්න. මේ ටික විතරයි. හරිනේ. ඊපස්සේ එතන යටින් මෙන්න මේ රූපය නේද? යටින් හරි පැත්තකින් හරි ඉතින් තරින් නේද නපරමින්. හරිනේ. මෙරි මකනද? මෙරි මතකයිනේ. මෙරි මකනවා. ඊට පස්සේ
අපි ත්වරණය කියන එක කොහොමද අර්ථ දැක්කේ? ත්වරණය ප්‍රවේග වෙනස බෙදීමට ගත වූ කාලය. ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය කියන එක මම කියන්න කාලය කියලා. හරිනේ? එතකොට ත්වරණයේ අපේ සංකේතයේ විදිහට අපි පාවිච්චි කරන දැන් A නේ. මේ චලිතයට අදාළව ප්‍රවේග වෙනස අපි කොහොමද ගන්නේ? පසු ප්‍රවේගයෙන් පෙර ප්‍රවේගය අඩු කරන්න ඕන. දෛශික රාශියක් නේ. එහෙනම් P වෙන U බෙදීම ගත වූ කාලය T නේ. එතකොට මේක හරස්පුර කරලා V යුක්ත කර එක සැරේට කරන්න පුළුවන් වෙන්නේ. V යුක්ත වෙනවා කියන්නේ V විතරෙන් තනින් මේක මෙහෙට ගුණනාම් පස්සේ AT එනවා. ඍණ U මෙහෙට ධනය උකලා දාන්න ඕනේ. දාලා පැත්ත මාරු කරනවා. එතකොට එන්නේ මොකද? U මුලින් දින ධන U නේ. ඊට පස්සේ ධන AT. එහෙනම් මෙන්න අර ඕගොල්ලෝ ගන්න එක සමීකරණය. හරි. එතකොට නෝක තමයි අපේ මූල සමීකරණය. එතකොට ඔය සමීකරණය අපි ගත්තේ ත්වරණයේ අර්ථ දෙක. අමාරු දෙයක් නෙවෙයි. කීරත ඔයගොල්ලෝගේ විභාගෙට මේක මෙහෙම ඔප්පු කරලා පෙන්නන්න දෙන්නේ නැහැ. මෙච්චර පොඩි දේවල් දෙන්නේ නැහැ. මේ සමීකරණ තමයි අපි දැනගෙන ඉන්නේ. හරි. එතකොට ඔය අපි ගත්තේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ තව සමීකරණයක් ගන්න තියෙනවා. අපිට සාමාන්‍ය ප්‍රවේගය කියන එක කොහොමද ලියන්න පුළුවන්? සාමාන්‍ය ප්‍රවේගය. කොහොමද ලියන්න පුළුවන් සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ? සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය අපිට ආකාර දෙකකට ලියන්න පුළුවන්. අපි සාමාන්‍ය ප්‍රවේගය කියලා ගන්නේ ඒතකොට මෙන්න මේ චලිතය තුළ සාමාන්‍ය ප්‍රවේගයනේ නේ. එතකොට ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි එකතු කරලා මොකද කරන්නේ? දෙකෙන් බෙදනවානේ. ඔකේ සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ නේ. ඊට අමතරව අපි සාමාන්‍ය ප්‍රවේගය ගන්නවා නේද විස්ථාපනය බෙදීම කාලය නේ. එහෙනම් මේකම සමානයි නේද S බෙදීම T ට. එහෙනම් මේ සාමාන්‍ය ප්‍රවේගය අපි ආකාර දෙකකට නේ ලියුවේ. එතකොට මට එනම් මෙන්න මේ දෙක සමාන කරන්න පුළුවන් නේද? එහෙනම් S බෙදීම T කියන එක සමානයි නේද U ධන V බෙදීම දෙකට. නේ? උතර මොනවද තේරෙන්නේ නැත්නම් තියනවද? නැහැ. ඊට පස්සේ මෙතන U ට පළවෙනි සමීකරණේ ඕනනම් ආදේශ කරන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් V ට කෙලිම උක්ත වෙලා තියෙන්නේ ඒත් පළවෙනි සමීකරණයෙන් ආදේශ කරන්න පුළුවන් නේ. එහෙනම් මම ආදේශ කරනවා V ට. එකේ. හරි. එතකොට මෙතන එනවා S බෙදීම T සමානයි. මෙතන U මේ U ඒ විදිහට තියාගෙන V ට අපි ආදේශ කරනවා. නේ? මොකද බලන්නේ? U බෙදීම දෙකයි. ධන V ට එන්නේ U ධන AT ඒත් බෙදීම එක. නේ? මේක පොදුවේ මම දෙපැත්තටම වෙන් කළා ගත්තා. නේ? එතකොට මේක එකතු කරන් පස්සේ 2U වෙනවනේ. උඩින් ලියන්න. අනකට ලියන්න. මේක එකතු කරා මොකද? සමාන පොදු හරයක් නේ තියෙන්නේ. එතකොට U එකතු කරා 2U ඒකයි දෙකෙන් බෙදුනන් පස්සේ U ම තමයි. මේ T මෙහෙට මොන කරනවා? ඒ කියන්නේ S උක්ත කරනවා. එතකොට මොකද ඉතුරු වෙන්නේ? සමාන මෙතන ඉතුරු U විතරයි UT එකක් කියනවනේ දෙන්නේ. ඊට පස්සේ මෙතන AT බෙදීම දෙකක් විතර ඉතුරු වෙන්නේ. ඒකත් T ගෙන් ගුණුවාට පස්සේ AT වර්ග බෙදීම දෙකයි. ඒක අපි දිනනවා භාගයයි AT වර්ග කියලා. එතකොට මෙන්න අපිට තව වැදගත් සමීකරණයක් ආවා. මේක අංක 2. පැහැදිලි? හරි. මේ ටික මකන්න. එතකොට මෙතෙන් දෙක මොන හරි ගැටලුවක් තිබුණාද? තියෙනවද? නැහැ. ඊට පස්සේ පළවෙනි සමීකරණය T යුක්ත කරා මොකද්ද? T මේකේ හිත T යුක්ත කරනවා කියන්නේ මුලින්ම AT යුක්ත කරගන්න ඕනේ. එතකොට මෙයා මේ පැත්තට දාන්න ඕනේ. ඒ කියන්නේ V ඍණ
u. ඊට පස්සේ t යුක්ත වෙනවා නම් a ගෙන් බෙදෙන්න එපා. එහෙනම් v ඍණ u බෙදීම a. v ඍණ u බෙදීම a. ඒක හරිනේ. හරි. ඊට පස්සේ එන්න මෙයා හිත. ඒකට අපිට තියෙනවනේ දැන් s බෙදීම t සමානයි u ධන v බෙදීම 2. ඉතින් අරක ආදේශ කරනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ t ගේ ආදේශ කරන හරියි. මම t ගේ ආදේශ කරනවා t මෙහෙට හිතින් ಗುಣ කරගන්නවා. ඒතර මේ උඩට ආදේශ කරනම් හරිද t? පැහැදිලි? හරි. මේ t මේ හරස් ගුණ කරන්න පුළුවන් මෙහෙට. ඒතකොට මෙතන ඉතුරුනේ s විතරනේ. ඔන්න s ඉතුරුනා. හරි. u ධන v බෙදීම දෙක ඒ විදිහටම දිනවා. මෙන්න. ඊට පස්සේ දැන් t මෙතනනේ තියෙන්නේ. ඒ t වෙනකොට මෙන්න මෙයා ආදේශ කරනවා. මෙතන එනවා. ඒතකොට v ඍණ u බෙදීම a. මෙතන මේ මොකක්ද තියෙන්නේ? v ධන u v ඍණ u නේ වර්ග දෙකක අන්තරය විදිහට ලියන්න පුළුවන් නේ. එහෙනම් මෙතන එනවා s මෙතන එනවා v වර්ග ඍණ u වර්ග. මේක මාර්ක් කරගත්තාන් පස්සේ ඔයාගේ උරුදු ක්‍රමයට හැදෙනවා. ඒතර v ධන u v ඍණ u කියලා හැදෙනවනේ. හරි. එකතුව කොහොම ලිව්වත් එකයි. බෙදීම දෙකයි. මේකෙන් v වර්ග උක්ත කරා v වර්ග උක්ත කරා v වර්ග සමාන මොකද මෙයා මෙහෙට දැම්මම පස්සේ මෙයා උක්ත වෙනවනේ. ඒතර දෙකයි as ධනනේ. ඊට පස්සේ මෙයා මෙහෙට දැම්මම පස්සේ v වර්ග උක්ත වෙනවනේ. නේ? හිතන්න මේ පුරුදු වෙන්න. මේ පේලි ගොඩාක් ලියන්න එපා. මොකද ඒකට විශේෂ ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි. ඉස්සෙල්ලාම මෙයා උක්ත කරගන්න හිතින්. එතකොට මෙයා මෙහෙට දැම්මම පස්සේ දෙකයි as ධන වෙලා ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙයා මෙහෙට දැම්මම පස්සේ u වර්ග ධන වෙනවනේ. එහෙනම් අන්තිමට එනවා u වර්ග ධන දෙකයි as. මෙන්න තවත් වැදගත් ප්‍රතිඵලයක් අමුතු. ඒක ඔන්න ඔය ටික තමයි අපි මුලින්ම මේ විදිහට සාධනය කරලා ගන්න. පැහැදිලිද? නේ? ඉතින් මේ ගත්ත ක්‍රමෙත් එක්කම පැහැදිලිද හොඳටම? හොඳටම. හරි. එහෙනම් මේ විදිය. යන්න. ත්වරණයෙහි අර්ථ දැක්වීම අනුව ත්වරණයෙහි අර්ථ දැක්වීම අනුව කියලා ලියලා මෙන්න මේ පළවෙනි සමීකරණයට විතරක් ලියලා. එතන විතරක් ලියලා. ලියලා මේ විදිහට වට කරගන්න. itu ini ikhwan lian boleh hari ini පස්සේ ලියන්න සාමාන්‍ය ප්‍රවේගය ආකාර දෙකකට දැක්විය හැක මේ ඉතින් පටන් ගන්න ඉතින් පටන් ගන්න මේ ටික ලියලා දෙවෙනි සමීකරණය ගන්න. මේ අතර මොන හරි ආයෙම අපැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. මේ ටික ආයෙම පාඩම් කරන්න තියාගන්න එපා. මතක තියාගන්න මේ වෙලාවේ.
මට කරගන්න. ඔතන සුළුවේදී අපේ පැහැදිලිද? හරිනේ. ඊට පස්සේ මෙතනින් පටන් ගන්න. දැන් පළවෙනි සමීකරණය අපි ටික කරගත්තා නේ. තුන්වෙනි සමීකරණය ඉවර කරන්න. මේ අතරේ මොනවා හරි අපේ දෙයක් තියෙනවා නම් අහන්න. හරිනේ. ඉතින් මකන්න මේක. මෙතන විශේෂ කරුණක් තියෙනවා. හරිද? මෙතන. දැන් මේ චලිතයට අදාළව මෙයා යන්නේ ත්වරණෙන්නේ නේ. එතකොට මේ ආරම්භක ප්‍රවේගය එන්න මොකෝ වෙන්නේ? වැඩි වේගෙන් යනවනේ. එහෙනම් අපි සලකන ආරම්භක ප්‍රවේගයට වඩා අවසාන ප්‍රවේගයේ විශාලත්වය වැඩිනේ. එහෙනම් v කියන එක ඊට වඩා විශාලයි. හරි. මට කියන්න ඕනකම තිබුණේ අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ ත්වරණයෙන් චලිත වන වස්තු නෙවෙයිනේ. හැම වෙලාවෙම හම්බ වෙන්නේ මන්දණයෙන් චලිත වන වස්තුත් හම්බ වෙනවානේ. නේ? මන්දණයෙන් චලිත වන වස්තුත් හම්බ වෙනවා. ඒ වස්තුව මන්දණයෙන් නම් චලිත වෙන්නේ. ඒගේ අගය මොකෝ වෙන්නේ? අපිට ආදේශ කරන්නේ ඍණ a කරලා නේ තොරණයට අයිසිකයක් නේ. හරිද? ඒතර මෙයා යන්නේ මණ්ඩනයෙන් නම් අපිට a වෙනුවට ආදේශ කරන්නේ ඍණ a. ඒතර සමීකරණ වලට ආදේශ කරනකොට ගානේ කියන්නේ තොරණයද මණ්ඩනයද කියලා හොඳට බලන්න ඕනේ. බලලි කරලා තොරණය නම් ක්‍රමයේ කියවනේ මණ්ඩනය නම් මොකද කරන්න ඕනේ? ඍණ කරලා ආදේශ කරන්න ඕනේ. හරි. මෙයා මණ්ඩනයෙන් නම් යන්නේ අවසාන ප්‍රවේගය මොකෝ වෙන්නේ? ආරම්භක ප්‍රවේගයට වඩා කුඩා වෙනවා නේද? නේ? ඒකත් එතකොට ඔළුවේ තියාගන්න ඕනේ. හරි. තරුවක් දාලා ලියන්න. මේ ලියන්න. චලිතය නියත මන්දනයක්. චලිතය නියත මන්දනයක් යටතේ සිදුවේ නම් ඉහත සමීකරණ වල සිම්පල් a සඳහා ඍණ අගයක් යෙදිය යුතුය. ඍණ අගයක් යෙදිය යුතුය. හරි. එතකොට චලිත සමීකරණ වලට දාලා මූලික තීරය ඔච්චරයි. පැහැදිලි?
හැබැයි මේකේ වැඩේ තියෙන්නේ දැන් අපිට මේ චලිත සමීකරණ පාවිච්චි කරලා ගණන් ආකාර කීපයක් තියෙනවා හදන්න අභ්‍යාස. එකක් තමයි මේ වගේ තිරස්තලයක චලිතවන චලිත. හරිද? අනිත් එක තමයි ගුරුත්වය යටතේ සිරස් චලිත. ඒ කියන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ සිරස්ව ඉහළ හෝ පහළ යන වස්තු. දැන් ඒක වෙනම ඒ කියන්නේ තියරියක් කියලා එකක් නෑ. දැන් ඊළඟ මාතෘකාව අපිට තියෙන්නේ ඒක. ඒතකොට එතෙන්දී ගියාන් පස්සේ මම මේ සමීකරණ ටිකම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මේවා කොහොමද යොදන්නේ කියන එක මම එතෙන්දී තියරියක් විදිහට පැහැදිලි කරලා දෙනවා. හරි. ඊට පස්සේ මේ සමීකරණ තමයි අපි පාවිච්චි කරන්නේ ප්‍රක්ෂිප්තවල. එහෙනම් මේ ගුරුත්වය යටතේ ආනත චලිත කියලා තමයි ප්‍රක්ෂිප්ත හඳුන්වන්නේ. එතකොට තිරස්තලයේ ප්‍රක්ෂිප්ත වගේම ආනතලයේ ප්‍රක්ෂිප්ත කියන කොටසක් තියෙනවා. ආනතලයේ ප්‍රක්ෂිප්ත තමයි ටික සමීකරණ දානකොට පොඩ්ඩක් යන්නේ තොරණේ විභජනය කරලා ගන්න තියෙන මම ඒක පැහැදිලිවම කියලා දෙනවා. හරිද? ඒතර ඒ ටිකෙන් අභ්‍යාස කරාට පස්සේ මේ චලිත සමීකරණ වලින් තියෙන සිලබස් එකේ කරුණු ටික ඉවරයි. පැහැදිලි? අර ගුරුවත් පොතේ තියෙන ඒ අනුපිළිවෙලට වඩා මම මේ ටික කියලා දෙනවා. නේ? එතකොට මේ කිසිම කොටසක් මගේ නැහැ. නැත්නම් සමහර ළමයි කියනවානේ පන්ති වල මුලිනුත් කරලා තියෙනවා, අගිනුත් කරලා තියෙනවා, වැඩි සමහර ඒවා කරලා නැහැ කියලා. හරිද? මම ගුරුවත් පොත් තියෙන ඒ අනුපිළිවෙලට මේ ටික කියලා දෙන්නම්. එතකොට කිසිම දෙයක් අඩු නැහැ. හරිද? හරිද? එතකොට දැන් මේ ටික මුලින්ද පොඩ්ඩක් ආයි බලන්න. දැන් එතකොට ආයිසර පොළොවට වැටෙනවා මේ ටික. හරිද? පොඩ්ඩක් මුලින්ද බලන්න ඔක්කොම ටික. විනාඩි දෙකක් යන්නේ නැහැ.